The art of flow and form ජීවිතයයි මේ. The art of flow and form. සූක්ෂම ජීවිතයක කලාව. කාර්යක්ෂමතාවයට එහා ගිය සැබෑ පැවැත්ම. අද අපි ජීවත් වෙන්නේ හැමදේම ඔප්ටිමයිස් කරන්න හෝ උපරිම ඵලදායීතාවයක් ලබා ගන්න උත්සාහ කරන ලෝකයක. උදේ අවදි වන වෙලාවේ සිට රාත්‍රියේ නිින්දට යන තෙක්ම අපි දුවන්නේ දත්ත, ඇල්ගොරිතම සහ කාලසටහන් පස්සේ. නමුත් True Ink Daily හරහා අපි අසන ප්‍රශ්නය මෙයයි. අපි අපේ ජීවිතේ කාර්යක්ෂම කරන තරමටම අපිට අපේ ජීවිතේ විඳීමට ඇති හැකියාව අහිමි වෙනවද? 1. ඩිජිටල් මානුෂවාදය. ඩිජිටල් හියුමනිසම්. තාක්ෂණය අපට වේගය ලබා දුන්නත් මනුෂ්‍යත්වයට අවශ්‍ය සංවේදී බව සහ සබඳතාවය ලබා දෙන්නේ නැහැ. අපි AI භාවිතා කළ යුත්තේ අපේ වැඩ පහසු කරගෙන ඒ ඉතිරි වන කාලය තුළ සැබෑ මිනිසෙකු ලෙස සෝබා දහම සමග හෝ තවත් මිනිසියෙකු සමග කාලය ගත කිරීමටයි. මතක තබා ගන්න. ඔබ දත්ත සමුදායක් නොවේ, හැඟීම් සහ අත්දැකීම් සහිත ජීවියෙකි. 2. මෙටා මොඩර්නිසම් සහ ෆ්ලෝ අවස්ථාව. අපි පශ්චාත් නූතනවාදයේ තිබුණු හිස් බව සහ උත්ප්‍රාසය අතහැර නව අර්ථයක් සෙවිය යුතුයි. අපේ The Art of Flow and Form සංකල්පයට අනුව ජීවිතය යනු විනය සහ නිදහස අතර පවතින නර්තනයකි. ඔබේ දෛනික ගෝල්ඩන් අවයක තුළ ඇවිදීම සහ දිනපොතේ සටහන් තැබීම යනු හුදෙක් පුරුද්දක් නොවේ, ඔබේ අභ්‍යන්තර ෆෝම් එක සහ බාහිර ලෝකයේ ෆ්ලෝ එක යා කරන පාලමයි. 3. සරල භවයේ ඇති ගැඹුර. වැඩිපුර දේවල් කිරීම නොවේ, වඩාත් අර්ථවත් දේවල් කිරීමයි වැදගත්. තාක්ෂණයෙන් මිදෙන්න. දවසකට පැයක්වත් කිසිදු තිරයකින් තොරව ගත කරන්න. සෝබා දහම සමග එක්වන්න. ඇවිදින අතරතුර හෙඩ්සෙට් එක ගලවා අවට ඇසෙන ශබ්දවලට සමන් දෙන්න. අව්‍යාජ වන්න. ඔබ ලියන දේ, ඔබ කරන දේ තුළ ඔබේ සැබෑ අනන්‍යතාවය True Ink සටහන් කරන්න. අවසාන අදහස. අපි ජීවත් වෙන්නේ තොරතුරු බහුල නමුත් ප්‍රඥාව අඩු යුගයකයි. True Ink Daily අපේ අරමුණ වන්නේ ඒ තොරතුරු කන්දරාව ASCII සැගවී ඇති ඔබේ සැබෑ මිනිසා නැවත අවදි කිරීමයි. අද ඔබේ ගෝල්ඩන් අවයකයේදී මේ ගැන සිතන්න. තාක්ෂණයට ඔබේ වේගය පාලනය කිරීමට ඉඩ නොදී ඔබේ ජීවිතයේ රිද්මය ඔබම නිර්මාණය කරන්න කෙසේද? මේ ඩිජිටල් සයුරේ අතරමං වෙලා සැබෑ බැඳීමක් හිත පතනා වෙලා සංයෝගය සොයා හදවතින්ම යමු සෝර්බා බුදුන් වී සමබරව ඉඳිමු. The Art of Flow and Form ජීවිතයයි මේ. The art of flow and form.